ඉතින් මම ඔයගලන්ට අද වෙන වීඩියෝ එකක් තමයි අරන් ආවේ ක්‍රිබ් එකෙන් ඔයාගේ නම චෙක් කරන්නේ කොහොමද කියන එක. ඔයාලට ලෝන් එකක් ගන්න උවමනා නම් ඔයා අනිවාර්යෙන් ක්‍රිබ් එකෙන් ඔයාගේ ක්‍රෙඩිට් ස්ටේටස් එක බලන්න ඕනේ. ඒකේ තියෙනවා ඔයාට ණය කිවීමේ හැකියාව සහ ඔයා ණය වෙලා තියෙනවද, ඔයා ණය වලට මොකද කරලා තියෙන්නේ, ඔයාට වත්කම් ඔයාගේ හැමදේම ඒකේ ඉන් ඩීටේල්ඩ් අපිට චෙක් කරගන්න පුළුවන්. අපිට මේක චෙක් කරන්න පුළුවන් ඒ කියන්නේ වැඩ කරන පැය 24ක් යනවා මේකේ අපිට රිපෝට් එක අරගෙන එන්න ඒගොල්ලොන්ට. ඒ කියන්නේ එයාලගේ පැය 24 ගන්නේ දවස් පැය වැඩ කරන පැයට තියෙනනේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකන්. එන්නේ ඒ වගේ දවස් 3ක්. ඒතකොට වීක්ඩේස් දවස් 3ක්. අද මම සෙනසුරාදා දැම්මොතින් එයාලා අපිට ඒක හම්බෙන්නේ සෙනසුරාදා කවුන්ට් වෙන්නෙත් නැහැ. සමහරක් වෙලාවට අපි හවස දැම්මොතින් සඳුදා පැය 8යි, අඟහරුවාදා පැය 8යි, බදාදා පැය 8යි, බ්‍රහස්පතින්දා තමයි අපිට රිපෝට් එක හම්බෙන්නේ. ඉතින් මේ ක්‍රිබ් එකට එන්ට වුණාන් පස්සේ සයිට් එකට අපිට ඒගොල්ලෝ ඉන් ඩීටේල්ස් විස්තර ටිකක් දාලා තියෙනවා. අපිට ඕන ඩොකියුමන්ට්ස් මොනවද, අපි සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවද කියලා. මේකට අපි ලොග් වුණාම මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් ෆෝම් එකක් තියෙනවා. අපි අනිවාර්යෙන් ඒක ෆිල් කරන්න ඕනේ. ඇප්ලිකේෂන් එක ෆිල් කරන් පස්සේ අපි සබ්මිට් කරන්න ඕන ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. සයිට් මේ ID එකේ ෆ්‍රන්ට් සයිස් එක, ඊට පස්සේ ID එකේ බෑක් සයිඩ් එක සහ ඔයාගේ ඇඩ්‍රස් එක වෙරිෆයි කරගන්න. එක්ක ඔයාගේ නමට එන විදුලි බිලක් හෝ වොටර් බිල් එකක් හෝ ඔයාගේ පාස්බුක් එකේ ඇඩ්‍රස් පේජ් එක. සහ මොකද ස්ටේට්මන්ට් එකක් දැම්මත් හරි, ඔයාගේ කොමර්ෂල් බැංක් එකක් තියෙනවා නම් එහෙම ස්ටේට්මන්ට් එකක් සබ්මිට් කරත් හරි. ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆිල් කරලා ඔක්කොම සබ්මිට් කරන් පස්සේ ඔයා පේමන්ට් එකක් කරන්න ඕනේ අනිවාර්යෙන් ඉස්සරහට යන්න නම් රුපියල් 300ක. මේ මගේ පේමන්ට් එක ප්‍රොසෙස් වෙනවා රුපියල් 300ක්. ඒ වෙලාවෙම ඔන්ලයින් පේමන්ට් එක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට CRB කොළඹ තියෙන ඔෆිස් එකට ගිහින් මේක වන් ඩේ එකකින් කරගෙන එන්න පුළුවන්. මුලින්ම මේ ඇප්ලිකේෂන් ෆෝම් එකේ තියෙන වගේ ඊමේල් එක වෙරිෆයි කරගන්න ඕනේ සහ ෆෝන් නම්බර් එක වෙරිෆයි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපිට කරන්න තියෙන ඉතාලම චූටි දෙයක්. ෆෝන් නම්බර් එක දැම්මන් පස්සේ එහා පැත්තේ තියෙන වෙරිෆයි යෝර් ෆෝන් නම්බර් කියලා. ඒක ඊට පස්සේ වෙරිෆයි ඒක ක්ලික් කරන් පස්සේ එයාලා ෆෝන් එකට මෙසේජ් එකක් කියනවා. අපි ඒ OTP එක දැම්මන් පස්සේ ඒක ෆෝන් නම්බර් එක වෙරිෆයිඩ් වෙනවා. මතක ඇතුව ඒ ෆෝන් නම්බර් එක තව මාසයක් යනකම් ඔයාට ආයි CRB එකට රෙජිස්ටර් කරන්න බෑ. ඊට පස්සේ අපි ඔක්කොම ඩීටේල්ස් සබ්මිට් කරලා ඇප්ලිකේෂන් ෆෝම් එක පේමන්ට් එකත් එක්ක සබ්මිට් කරන් පස්සේ අපිට මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් එක්ක යාලා කෝඩ් එකක් එවනවා. එන්නේ කෝඩ් එක අපි එන්ටර් කරන්න ඕනේ. යාලා එවන රිපෝට් එක දවස් 3කින් ඕපන් කරන්න. ගිහිල්ලා එන්නම්.